වයඹ කාර්මික විදුහලේ කැදැල්ලෙන් අද අපි ගාව අවුරුද්දක් අවුරුදු දෙකක් හැදී වැඩිලා ලොකු මහත් වෙච්ච මේ මං ඉස්සරහා ඉන්න දෙමව්පියන්ගේ දරුවෝ වගේ අපි ආදරෙන් රැක බලා ගත්ත ආදරණීය දරුවෝ කණ්ඩායමක් රටේ අනාගතය වෙනුවෙන් ජාතියට දායාද කරන දවස. ඒ උත්කර්ෂවත් දවසේ ඒ උත්කර්ෂවත් මොහොත උත්කර්ෂවත් ලෙස සකස් කරන්නට අපි සමග අත්වැල් බඳගත්ත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපිත් එක්ක එකතු වෙච්ච ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එච්.පී. රසික ප්‍රියංකර මැතිතුමනි ඔබ ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. එතුමත් එක්ක කතා කරනකොට මට එතුමාව දැනුනේ මේ ලයිෆ් චේන්ජින් කැරක්ටර් එකක් විදියට. විශ්වවිද්‍යාල තුල දරුවෝ මානව සම්පත් සංවර්ධනය පැත්තට යොමු කරන අතර ව්‍යවසායකයන් බිහි කිරීමට එතුමා දරන උත්සාහයට අපේ ගෞරවයත් ඔබතුමාට ඒ කාර්යය ඉතා ඉහළින් කිරීමට ලැබේවායි කියලා ප්‍රාර්ථනය පෙරදරි කොටගෙන ඔබතුමාව ඉතා ආදරයෙන් මේ මොහොතට පිළිගන්නවා. අපේ විශේෂ ආරාධිත අමුත්තා අපිට හරි විශේෂ කෙනෙක්. වයඹ කාර්මික විදුහලට අවුරුදු 23ක ඉතිහාසයක් තියෙනකොට එතුමගේ ආයතනයටත් ඊට කිට්ටු ඉතිහාසයක් තියෙනවා. ව්‍යාපාරිකයෙක් ලෙස ඉතා කුඩා මට්ටමින් පටන් අරගෙන අද කඩවත ප්‍රදේශයේ ඉතා විශාල ලස්සන අපිට ගියපුවාම මේ ඉන්නේ ලංකාවේද කියලා හිතෙන්නේ නැති මට්ටමක වර්ක්ෂොප් එකක් කරන අවුරුදු 20 ගානක වයඹ කාර්මික දොලත් එක්ක ලෙයින් බැඳිච්ච සම්බන්ධයක් තියෙන විශේෂ ආරාධිත අමුත්තෙක් අපි මේ මොහොතේ කැඳෙවුවා. එතුමා මා හිතවත් මහේෂ් මෝටර්ස් ආයතනයේ අධිපති මහේෂ් මෝටර්ස් ව්‍යාපාර ජාලයේ අධ්‍යක්ෂ මහේෂ් සුසන්ත මැතිතුමා ඔබතුමා මත ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ලංකාවේ ඔටෝමොබයිල් ක්ෂේත්‍රයේ දරුවෝ ලෝකෙ පුරා ඉන්න ගොඩක් දරුවෝ එතුමගේ ආයතනයේ පුහුණුව ලැබලා විශේෂයෙන්ම රටට දායාද වෙච්ච දරුවෝ අපිට හම්බ වෙනවා. ඔබතුමාට මේ සේවය තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න වඩා තරුණ තරුණීන්ට වෘත්තීය පුහුණුව ආයතනයක ලබන ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකට එහා ගියපු දෙයක් තමයි තියෙන්නේ. වැඩ කරන්න යනකොට ඒ වැඩ ලෝකයට ඉඩ හසර ලබා දෙන්නට තවත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මේ මොහොතට ඔබ ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ වැඩසටහන මේ මට්ටමට ගේන්නට පහුගිය කාලේ මාස 2කමාරක් විතර මම ලංකාවේ හිටියේ නෑ. ඒ වගේම විදුහල්පතිනිය වයඹ කාර්මික විදුහලේ හිටියේ නෑ. ඒ මොහොතේ තමන්ගේ ගෙදර තමන්ගේ දරුමල්ල ඔක්කොම අමතක කරලා අපි ගාවට O level වලින් A level වලින් ආපු දරුවෝ තමන්ගේ දරුවෝ කරගෙන තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් ඒ දරුවෝ වෙනුවෙන් කැප කරන මාගේ ආදරණීය කළමනාකරණ මණ්ඩලය ඇතුළු මාගේ ආදරණීය ආචාර්ය මණ්ඩලය පිළිගනු ලබනවා. ඒ වගේම මේ මොහොතට අපේ ආරාධනය ලැබ මෙතෙන්ට පැමිණිච්ච විශේෂ කණ්ඩායමක් ඉන්නවා. ඒ විශේෂ අමුත්තන් නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් කාලයක් යනවා. නමුත් අපි ඔවුන් සියලු දෙනාම ඉතා ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ මොහොත ලස්සන මොහොතක් කරන්නට මගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ටීම් එක ඔන් ටයිම් පටන් ගන්න රියර්සල් කරමින් ඊයේ රාත් 2යි යනකොට පහන හදලා ඉවරනකොට 2:00යි 3යි ඔක්කොම ඩිලිවර් කරනකොට හැමදාම තේමාවක් සහිතව අපිට මේක කරලා දෙන්න මහන්සි වෙන දාඩිය හෙලන නිදි මරණ ඒ සඳහා වැඩ කරන අනයික වූ කැපකිරීම කරන ඒ සියලු දෙනාම පිළිගනු ලබනවා. ඒ වගේම මේ මොහොත වර්ණවත් වෙන්නේ නැහැ ඔබ නැත්තම්. මීට අවුරුදු 2කට කලින් කොහෙන් හරි අපේ යාළුවෙක් මාර්ගයෙන් හරි කොහොම හරි වයඹ කාර්මික විදුහල ගැන දැනගෙන
පාසලෙන් පස්සේ මගේ අනාගතය හදාගන්න ඕනි කියලා ආපු දවස මතක් කරන්න. එදා එනකොට ඔබට තිබිච්ච හැකියාවන් මොනවද? මේ කාලය තුල ඔබ කොතෙන්ට ගිහින් ඉන්නවද? අපි ඔබව ජාතිකමය ජාත්‍යන්තරමය පිළිගැනීමක් ඇති දරුවෙක් බවට පත් කරලා තියෙනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ වයඹ කාර්මික විදුහල තුල ඔබ ජීවත් වෙච්ච කාලේ ඔබ ලබාගත් ආකල්ප ටික. කවදාවත් මං හිතන ඔබේ ජීවිතේ එක දවසක්වත් අද ටෙක් නෑ කියලා හැරලා ගිහිල්ලා නෑ, හැරලා ගිහින් යන්න දීලත් නෑ. මම හිතන්නේ එක දවසක්වත් ලෙක්චර් එකක් නෑ කියලා ගෙදර ගිහිල්ලත් නෑ, කලින් ගිහිල්ලත් නෑ. එක දවසක්වත් හෙට අද උදේ නැගිටිද්දි හෙට ටෙක් එක නෑ කියන මතයක් ඔබට හැදෙන්න අපි ඉඩ තියලා නෑ. වෙලාවට වැඩ කරන එක, හරි පිළිවෙලකට පිළිගැනීමක් සහිතව තැනකට යන විදිහ, ඩ්‍රස් කෝඩ් එක, තව කෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගන්න විදිහ, අධ්‍යාපනයට එහා ගියපු දේවල් අපි ඔබට තිලින කරලා තියෙනවා. ඒ නිසා ඒ තිලින ලබාගත් ඒ අපි පස්සේ අපි අනුගමනය කරන ආදරණීය පැටවු ටික ආදරයෙන් පිළිගන්නවා. ඒ දරුවෝ මෙතන නෑ මේ මව් දෙමව්පියෝ නැත්නම්. ඔබේ දරුවා සාමාන්‍ය පෙළෙන් උසස් පෙළෙන් අපගමනය වෙද්දී ඔහු නගා සිටවන්න වේල දෙවේල නොකා තමන් සතු සියලු දේ වියදම් කරමින් හැම මාස 4කටම සැරයක් අපි එන්න කිව්වහම දරුවාගේ ප්‍රෝග්‍රස් එක බලන්න වයඹ කාර්මික විදුහලට මොන ප්‍රශ්න තියාගෙන ඇවිල්ලා අද තමන්ගේ දරුවා සතුටු වෙනවා. දරුවා රට ජාතිය ලෝකය පිළිගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා බලන්නට මෙතෙන්ට පැමිණි ආදරණීය මව් දෙමව්පියන් ඉතාමත් සුහදව ආදරයෙන් පිළිගනු ලබනවා. රටේම අපිට පහුගිය දවස් ටිකේම කෝල්ස් ගොඩක් ආවා. සර් අපිට එන්න විදියක් නැහැ. මොකද කරන්නේ? අපි කිව්වා කමක් නැහැ. දරුවා විතරක් එවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර විට ගෙදර ඉඳන් බලාගෙන ඇති. ඔබ සියලු දෙනාම අපි පිළිගන්නවා. මගේ මීඩියා ටීම් එක මේක සාර්ථක කරන්න නිදිවර ප්‍රමාණ මෙතන ඉන්න කවුරුත් දන්නේ නැහැ. ඒ වගේම මේ පළාත් සභා ශ්‍රවණාගාරයේ සියලු නිලධාරීන් හැමදාම අපි මේ වැඩසටහන කරනකොට අපිට දෙන සහයෝගය ඉතා ඉහළයි. ඔබ සියලු දෙනාම පිළිගනු ලබනවා ඉතා ආදරයෙන්. ඒ වගේම අපේ මේ වැඩසටහන සාර්ථක වෙන්නේ නැහැ තමන්ගේ අධ්‍යාපන කාලයෙන් සෑහෙන්න වෙලාවක් වැය කරනවා තමන්ට නොලැබෙන දෙයකට. ඒ කියන්නේ ඔබ වෙනුවෙන් හවස ප්‍රැක්ටිස් කරලා ඉස්කෝලේ ටෙක්නිකල් එක ඉවරලා ප්‍රැක්ටිස් කරලා ඔබට යම්කිසි සිහිවටන මොහොතක් ලබා දෙන්න මහන්සි වෙන මගේ ආචාර්ය මණ්ඩලයේ ප්‍රමුඛ නර්තන සෞන්දර්ය කණ්ඩායම ඉතා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ මොහොතට පැමිණි සියලුම දෙනා නැවතත් පිළිගන්නවා. ආදරණීය දුවේ පුතේ මට ඔබට එකයි කියන්න ඕන. පහුගිය කාලේ පුරාවටම අපිට විවිධ රටවල් වල ඉන්න ඔබ වැනි දරුවෝ හම්බුණා. දුවගෙන ඇවිල්ලා සර් කොහොමද සර් කොහෙද මෙහි කියලා අහනවා. හරි සතුටුයි. සාද මම මෙතන ඉන්නවා. අද මගේ අම්මා තාත්තා මෙතන ඉන්නවා කියන අහන එක විතර ගුරුවරයෙකුට වෙන ෆීලින් එකක් නැහැ. එසා යන්න ඔබට දුන්න කොඩිය අරගෙන ඔබ නියෝජනය කරන්නේ වයඹ කාර්මික විදුහල. ඔබ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ඔබ නියෝජනය කරන්නේ ඔබේ ජාතිය. ඒ නිසා යන්නේ කොඩිය අරගෙන බබලවන්න ඔබේ පවුල, බබලවන්න ඔබේ රට, බබලවන්න ඔබේ ආයතනය. ඔබ නියෝජිතයෙක් වෙනවා ඒ වෙනුවෙන්. ඒ නිසා මහන්සි වෙන්න. ජපානයේ ඉන්නකොට පහුගිය කාලේ සීතලයි. සෙන්ටිග්‍රේඩ් අංශක 15ට මයිනස් ඇඳුම් 6ක් 7ක් අඳිනවා සීතල දරා ගන්න. වහිනවා. හැබැයි අපි රාජකාරියට එක විනාඩියක් පරක් වෙන්නේ නැහැ. සමහර විට උදේ 6ට පටන් ගන්න රාජකාරිය ඉවර වෙද්දී රෑ 12යි. චුට්ටක්වත් මහන්සියක් අපිට දැනෙන්නේ නැහැ වැඩ කරනකොට. ඒකට හේතුව තමයි මේක මම ඔබට කියලා යවන්න ඕන. ඔබ රැකියාව එන්ජොයි කරනවා නම්, ඔබ කරන රැකියාව සතුටින් කරනවා නම් ඔබට චුට්ටක්වත් විඩාව දැනෙන්නේ නැහැ. ඒ නිසා අප ආශ්‍රයේ අපි ඔබට කියලා දෙන්න ඕන ඔක්කොම ටික කියලා දීලා තියෙනවා. යන තැන නමක් හිටින්න නමක් තියලා එන්න. ඔබට හම්බෙන පඩිය ගැන කවදාවත් හිතන්න එපා. හැබැයි ඔබ එළියට යන දවසට මල්ලි තව ටිකක් කල් ඉන්නකෝ අපිත් එක්ක කියලා කියන තැනට ඔබ ආයතනය හදන එක ඔබේ වගකීම. ඔබට ගෙවන ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක සේවය සපයන එක ඔබේ වගකීම.
එනිසා කවදා හරි දවසක ඔබ ව්‍යවසායකෙක් වුණාම ඔබ වටා එවන් පිරිසක් හැදේවි. ඉතින් ආදරණීය දරුවනේ ආදරණීය පැටවුනේ උඹලට බාරයි මේ වගකීම. ඔබට බාරයි මේ වගකීම. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය ලස්සන කරගන්න, ඔබේ පවුල ලස්සන කරන්න, මේ රට ලස්සන කරන්න, මේ රට හැමෝටම පිළිගන්න පුළුවන් රටක් බවට පත් කිරීමේ වගකීම තියෙන්නේ ඔබට. ඒ කැපකිරීම කරයි කියලා බලාපොරොත්තුවෙන් සමු දෙමින් ඔබට ලස්සන අනාගතයක් වෙනුවෙන් සමුගන්න ඔබෙන් බොහොමත් ස්තුතියි. අපි ගෞරවය ඔබතුමන්ට පිරිනමනවා. මේ ශ්‍රී